ගොඩක් අයට මේ නයිට්‍රජන් කතාවට පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. අපි කලින් කිව්වේ ඔෆිස් යන ටවුන් එකේ දුවන සාමාන්‍ය වාහනවලට නයිට්‍රජන් ලොකු මැජික් එකක් නෙවෙයි කියලා විතරයි. හැබැයි නයිට්‍රජන් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා. ඒක හම්ද කියලා බලමු. පළවෙනි කාරණාව ඔයා නිතරම දුර දුවන හයිවේ එකේ යන නැත්නම් බර පටවගෙන යන කෙනෙක්ද? එහෙනම් සාමාන්‍ය හුලං හරියන්නේ නැහැ. එක දිගට දුවද්දී ටයර් එක රත් වෙලා හුලං ප්‍රසාරණය වෙලා ටයර් ඒත් නයිට්‍රජන් කියන්නේ කූල් වායුවක්. කොච්චර දුවලා ටයර් එක රත් වුණත් ඇතුලේ ප්‍රෙෂර් එක වෙනස් වෙන්නේ නැහැ. සේෆ්ටි එක ගැන හිතන අයට මේක මාර වටිනවා. දෙවනි කාරණාව අපේ රටේ අවුව. ඔයාගේ වාහනේට ගෑරාජ් එකක් නැහැ. දවල් දවසම තියෙන්නේ තද අවුවේ නම් නයිට්‍රජන් තමයි හොඳම විසඳුම. මොකද සාමාන්‍ය හුලං රස්නෙට ප්‍රසාරණය වුණාට නයිට්‍රජන් වලට මේ අවුව ප්‍රශ්නයක් නැහැ. ටයර් එකේ කල්පැවැත්මට ඒක ලොකු උදව්වක්. තුන්වෙනි කාරණාව. ඔයා වාහනේ දුවන්නේ ඉඳලා හිටලාද? සමහර විට සති දෙක තුනක් එක තැන පාක් කරලා තියෙනවනම් සාමාන්‍ය හුලං නිකම්ම බහැලා යනවා. හැබැයි නයිට්‍රජන් අණු ලොකු නිසා ලේසියෙන් ලීක් වෙන්නේ නැහැ. මාසෙකට පස්සේ ගත්තත් ටයර් එකේ හුලං ගානට තියෙනවා. අන්තිම සහ වැදගත්ම දේ ඒ තමයි මලකඩ. මේ ගැන මම කලින් වීඩියෝ එකේ වැඩි අවධානය යොමු නොකළට මේක ගොඩක් වැදගත් කියලා හිතුණා. ෂෙඩ් එකේ හුලං කම්ප්‍රෙෂර් වල වතුර වාෂ්ප පිරීලා. මේ වතුර නිසා රිම් එක ඇතුලෙන් මලකඩ කන්න වගේම වටිනා සෙන්සර් TPMS වලට හානි වෙන්නත් පුළුවන්. ඒත් නයිට්‍රජන් කියන්නේ 100%ක්ම ඩ්‍රයි ගෑස් එකක්. වතුර බිඳුවක් නැහැ. ඉතින් ඔයාගේ වටිනා ඇලොයි ලීල් ටික පරිස්සම්. ඉතින් ඔයා වාහනේට ආදරේ නම් වාහනේ හයි එන්ඩ් යූස් කරන කෙනෙක් නම් සල්ලි වියදම් කරලා නයිට්‍රජන් ගහන එක පාඩුවක් නෙවෙයි ලොකු ආයෝජනයක්.